හලෝ රත්තරන් යාළුවනේ කොහමද? ඉතින් අද ගහන්න යන්නේ The Man from the Window. ඉතින් මට මේක කියලා දුන්නේ යාළුවෙක් මේක මෙහෙම එකක් තියෙනවා ඔබ ගහපන් මෙහෙම කියලා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ස්කිප් කරන්න එපා. ඉතින් පොඩ්ඩක් ඉන්න මම මේ කියන ටික ඔයගොල්ලෝ අහන්න. මම ඇත්ත ටිකක් මම මේ කියන්නේ. ඉතින් මේ යාළුවා කිව්වා ඉතින් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම ඇත්තටම කවන්නේ මේ මම මේක දන්නේ නැහැ මෙහෙම එකක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. මේ යාළුවෙක් කිව්වා මෙහෙම එකක් තියෙනවා ඒ ගහපන් කියලා. ඉතින් ඒක බය වෙන්න දෙයක් නැහැ කියලා කිව්වා. ඉතින් මම හිතනවා ඇහෙන්නේ නැති කියලා මේක ඉතින් මම මේකේ ඉතර එකක් නැහැ හැංගෙන්න තියෙනවා කියලා කිව්වා. මේකේ මොකද්ද මේ ඔබ පුලින්ම සෙටියක් මොකද්ද ඩෝර ගාවට දාලා ඊට පස්සේ යතුරු කැරල්ලක් තියෙනවා. යතුරු කැරල්ලෙන් මේ කාමරේ ටික ලොක් කරගෙන බලයන් කියලා කිව්වා. ඊට පස්සේ අපි හැංගෙන්න තියෙන්නේ. මේක පළවෙනි පාරම ගහ ගන්න බැරි වෙයි මට මොකද කිව්වොත් ඒ ඌම කිව්වා මේ පළවෙනි පාර මේ කොහොමත් බෑ කියලා ගහන්න මේ එකතු කිව්වොත් ඌ ඩක් ගාලා ඇවිල්ලා හොයාගෙන යනවා අපිව බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ කියන්න තව දෙයක් තියෙනවා. මම සබ්ස්ක්‍රයිබ් කරන්න නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් මම ඕගොල්ලන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් හොදක්ම වෙන්න ඕනේ ඉතින් මම ඉතින් කියන්නේ ඉතින් අනිත් අය වගේ සබ්ස්ක්‍රයිබ් කරන්න නැති උන්ගේ ඩිස්ප්ලේ කියන්නේ මම කැමති නැහැ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න නැති අයත් ඉතින් කමන්නේ ඉතින් ඒගොල්ලොත් ඉතින් දෙවියන් බලාගනි වීඩියෝ වෙනවනේ. වීඩියෝ වෙනවද කොහෙද මම දන්නේ නැහැ මේකේ බටන් තියෙනවා හැණියක් විතර. ඉතින් මම එහෙම කාටවත් එහෙම කියන්නේ නැහැ. කමන්නේ නැහැ ඒගොල්ලෝ වීඩියෝ එක බලනවනේ. වීඩියෝ එක බලලා ඉතින් සතුටු වෙලා ලයික් එකක් එහෙම දාලා යනවනේ. ඉතින් කමන්නේ නැහැ. එහෙනම් අපි යන් වැඩි කතා නැතුව ඉතින් දැන් ගේම් එකට මේක නම් ඉතින් මම දන්නේ නැහැ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේකේ සෙන්සිටිව් මේ යනවා කියලා කිව්ව ගොඩක් ඒ කියන්නේ වේගෙන් ස්ටාර්ට් දෙමු නැත්තම් තව ප්ලේ වෙනවා කිව්වේ ආයි වීඩියෝ බලන් ඉන්න තියෙන්නේ. මොකද කරන්නේ? නදම්මේ හොරු ඒ කවුද මම්මි? ඔම්මරු ඊ භූතයද කවුද මම්මි? ඊ මම අඩු මං හිතුවේ රට මේ ඇත්තටම මේ අරු මේ කවුද මේ ජනෙලෙන් ආපු භූතයා කියලා. අඩු නු ඊමු හාවික්ද බං? ඊ හාවික් නේ බං. අඩු නෝ බං. ඊමු මාරයි මං හිතුවේ සිරාට මං හිතුවේ මේ ආච්චිට හාල් කරනම් මදින ඉතින් මගුල් පෙර බෑනි මොනේ ඩේටා ඔෆ් කරලා දාන්න ඕනි. බෑ කරන්න. डेट ऑफ कर मनी आचिए බෑනේ බං කරන්න ඉතින් ගණන් ගන්න එපා ඔයගොල්ලෝ. මේ මෝල ෆෝන් එකක් එහෙම පිළිම මෝල ෆෝන් එකක් डेट ऑफ කරලා දාන්න මල වදී නැත්තම්. ඉතින් ඔයගොල්ලෝ ඇලන්ගේ වීඩියෝ බලනවද? how sad me දැන් ලයිව් එකක් දාලු. අද මේ අදින් තියෙන්නේ. seems like I keep home letter and බරක්ුණා. but නමුත් මේ ගොඩක් තියන්නේ අනේ ඩේටා ඔෆ් කරලත් යනවනේ බං. මොකද්ද මේ යට ගොඩක් තියෙන බල්ලහැල්ලා ගෝ කිව්වේ ටික ටක් ගාලා ස්කිප් කරපන් කියලා. මොකද කිව්වේ මේ වීඩියෝ එක නික්කේ කියලා. මම ඕන්නේ ස්කිප් අම්මරු අන්තිම ලොකු හැල්ලක් තිබ්බා. අර කවුද අර දුවලරි? ඈ? නගුරු මිට් එක්කනෝ. නෑ බං මේ දුවද කවුද මේ? මාමා Journey what they are doing up the letter and they are getting tomorrow but mama මොකද්ද බුක් එක? සී බලන්න. The man from the window. අර යට ඉන්නේ භූතයද බං එතකොට? ඔන්න මොරුකව මේ ජනෙන්ට අට්ටු කරයි කියලා දැන් ඕක පස්සේ. ඕක කියවන්න කියලා කිව්වා. දැන් මේ කොහමද යවන්නේ? බලන් ඉන්න තියෙන මට දැන්. බලන් ඉන්න. කදමයට කේ අකුරක් තියෙන්නේ. මේ බටන් වල කී මට. මේ පී අකුරෙන් ආපස්සට ආයෙත් ආර. අයියෝ බං. සනීපයිනේ. මේ මගුලි මේ මොකද්ද මේ? එතකොට මේ මොකද්ද? අරන් දුවන්න. හරි. මට වැඩි කරන්න ටට් ගන්නකො. ටොප්. තට්ටු දෙම්මා. ආයිදාන yes මේක ඇයි ඩක් ගාලා කියවගෙන නෝ. ජනෙල් දිහා බලාගෙන ඉඳී. අම්මට
මේ මොකද අඩෝ සෙන්සිටි අම්මට උඩු. දැන් මොකද මේ ඩොට් එකක් පෙන්න? මේකද ඔබන්නේ? මොකද්ද? රන්. මේක බා. follow me still. අතරම ඉන්න නැත්තම් එන්න මාත් එක්ක. ඔතරම ඉඳලා හරියන්නේ නැහැ නේ උඹ අරන් යන්නේ නැත්තම් මොඩ සිමයි. මේක දොර ගාවට දාන්න කියලා කිව්වා. 2 minute. උඩේ. උන් කිව්වේ උඩේක ඔබපන් කියලා. මම දන්නේ නැහැ මේක තාම සීන් කෝස් එක කොබන් සෙටිය. මට ආයෙත් දාලා. දැන් මෙතන මේ ඩෝනට් මොකක්ද එක ඕපන් කරන්න කියලා කිව්වා. ඕපන් කරමු මේක සෙන්සිරියා. ඔබන් එන ගහන්න වගේ. ඕපන් ද බොක්ස් උඩ තියෙන එක හරි. දැන් මේ අතුරු කෑල්ල ගනින්කෝ. මේ ටේබල් එකට හංගෙන නෙවෙයි මං කිව්වේ. යතුරු කෑල්ල ගන්න කියලා කිව්වේ. අනේ ආච්චි යතුරු කෑල්ල ගනින්. හරි යතුරු කෑල්ල ගත්තා. දැන් අරු වෙනවද දන්නේ. හරිද? යතුරු කෑල්ල දැන් ගත්තා. මේ කාමරේ ලොක් කරපන් කියලා කිව්වේ. ඔබ කෝකට බාත්රූම් එකේ හැංගියා. මේ මොකද්ද? පොතක් ආවේ. මේ බුක් එකෙන් තමයි මේ යතුරු කෑල්ල ගන්න. හරි ලොක් කරා. කියලා හිතනවම වෙන එකක් නෑ ඉතින් මේක ලොක් කරන්න. මේක ඔබපන් ඉතින්. මම හෙට යම්. ඔබපන්. කොහොමද උනේ? මේක ලොක් කරාද කොයිද අම්මා? මෝඩයක්. නෑරපන්. ආයෙත් තාලා. වරෙන්. ඔයි. ඔවහපන්. කොහොඹ එලි දාන ඇතුලේ. මේක ලොක් කරන්න ආයි ඕනි. හරි ලොක් කරා. ඔබ මේක අස්සේ හැංගියම් බලන්න. හරි ඒක අස්සේ ඔබ හැංගියා. ආයිඩි. දැන් මම කොයිද හැංගෙන්න ඕනේ? මගේ සයිස් එකට හැංගෙන්න මොනවද මෙතන තියෙන්නේ? කිව්වේ බාත්රූම් එකේ දෙන්නම හැංගෙන්න ඕනි කියලා. කොමඩ් එකේවත් හැංගෙනවද? අම්මරු මේකේ හැංගෙත හැබා. කලින් කියන්නේ කීවා. හරි බං ඉතින් මං ඒක ඉතින් වැඩි ආතල ගන්න එච්චර ලොකු එකක් නෑ හරිද? ඉතින් මොකද්ද මේ 29 මේක වෙලාව 2යි. කියන්නේ පාන්දර 2ට එන්නේ මු. දොර කැඩුවා යකෝ. අන්න සිටිය කොහෙවත් දොර කොහෙවත්. එකයි මුට දොර කඩන්නේ විනාඩියක් ගිහින්. මරු ඔය ගල මූද කන්නේ බං මේක. මං හිතුවා අපිට කන්න පුළුවන් වෙයි කියලා. මූ එක කාටට ගිහලානේ පාරයා. ඒකට 1 minute ගිහිල්ලා. කොහෙද දැන් වෙලාව 2යි. මොක ඇතුලේ බලනවා. ඒක ඇතුලේ මුකුත් නෑනේ. බොඩ කලින් කියලා අපි කියන්නේ හරිද? ඔබ බලනකොට ඉතින් තේරෙනවනේ ඉතින් මෝඩයක් කියලා කියන්නේ නෑ ඉතින්. ටේබල් එකටත් බලනවා. නයිස් බං. එතකොට ඔහොම වෙලාවෙයි. අඩෝ මට පළවෙනි එකෙම ගේම් ඉවර කරගන්න පුළුවන්. නයිස්. දැන් 3යි වෙලාව. බාත්රූම් එකට අරන් එන්න එපා පරයා. නයිස් බං. සෙකන්ඩ් 30යි. හරි. දැන් මොකද්ද කියන්නේ? හරි ඒකට බලපන්. නෑ කවුරුත් නෑනේ ඉතින් ඔයා බොරු මානසි දාන්න එපා. දැන් 4යි වෙලාව. නයිස් බං. දැන් කොහෙද යන්නේ? අඩෝ එපා. අඩෝ නෝ බං. ඉවරයි. මං ඉවරයි. අඩෝ වෙලා පායි. නයිස් බං. මං ගේම් ඉවර කරා. නයිස් බං නයිස්. අඩෝ එකපාරින් ගේම් ඉවර කරා බං මොනවද අම්මේ? අන්න බං හොර කෙල්ල කතා කරලා යන්න දුණු. අන්න හොර කෙල්ල කතා කරලා දිව්වා. කොබ. අඩෝ. අඩේ සිරාවටම. අරෝ දුවලා හරි දැන් මම මොකද්ද කරන්න ඕනේ දැන් මම මේකේ. බටන් අම්මට මං හිතුවා ඇත්තටම යකා කියලා. වහපන් යකෝ දොරේ. වැහුවා. මාම් going කපුල්ල. හුරි පිපි පුරි. අරයට හුරි. හරි. කවුද මේ ජුනීරෝ මම මුතු නම්බන් තියෙන්නේ. ජුනීරෝද මාම් රැබිට්. what mom he donuts මේ donuts කාලා. oh my god I brain tomorrow okay මං ඒක ඊළඟ දවසේ ගේන්නම් කියලා කිව්වා.
No men tried I key but not මේ ටිකක් තියෙන මේක ඉවර නැද්ද බං ඉවරයි ඉවරයිද බං අඩෝ සිරාටම ඉවරයි බං මම මේක කරපු දෙයක් නෑ බං අරෝගෙන් උපදෙස් ටිකක් අහගත්තා එච්චරයි අඩෝ නෝ බං ඊසි බං පළවෙනි එකෙන්ම තරුවක් හම්බුන මොකද්ද මේ තරුවන් නේද මට ඉස්සලා හම්බුන්නේ නෑනේ ඉස්සලා තිබ්බේ නෑ අම්මගේ තිබ්බේ නෑනේ එච්චරයි ඒ කියන්නේ අරු කිව් එක ඇත්ත බං හැබැයි මේ ඌ කිව් එක ඇත්ත හැබැයි මේ දැන් වෙලා කොච්චර දැන ඉල්ල තින් මට ඌ කිව්වේ කෝකටත් බාත්රූම් එකේම හැංගියන් කියලා ඌ බාත්රූම් එකේ බලන අඩුයි කියලා අඩෝ මගේ වාසනාව බං ඒක නම් වාසනාව එයාලා අපිට කැපෙනවා ඉතින් මං කිව්ව විදිහට ඔන්න මං පොරොන්දු ඉෂ්ට කරන එකේ මම සබ්ස්ක්‍රයිබ් කරලා දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් හැමෝටම කියන්න ඉතින් ඔන්න ඔකත් ඉවර කරා එහෙනම් ඊළඟට මං ගේන්නේ පස්සේ කියන්නම් මං ඒක මං හිතලා නෑ තාම මෝඩයා කි මං ගේන්නේ ස්කවරි ටීචර්ස් මං දැන් ඉදුරු මට මං ඒක කියනවා එයාලා මම ඊට පස්සේ හොරා ගේම්ස් දාන්න ආයි පටන් ගන්න ඒක හොරා ගේම්ස් කියලා මේකත් හොරා ගේම් එකක් හරිද මේකත් හොරා ගේම් එකක් ඉතින් ඊට පස්සේ ඉතින් ඉතින් එක්සිට් එකෙන් තමයි එන්නේ සෙටින් වලින් ගිහිල්ලා වැඩක් නෑ අරකට ඉතින් ඊට පස්සේ හොරා ගේම් දාන ඉයර්ස් කියලා මම හිතන් ඉන්නේ දාන්න ඊට පස්සේ බලමුකෝ එක එක වීඩියෝස් එක හොරා මේවා දාන්න අයියාලා නේද කැපෙනවා නම් බයි